ආයුබෝවන් මගේ නම නිහින්සා දිල්හානි. මම අභිමන්සගේ ගුරු නිවස අධ්‍යාපන ආයතනයේ ඉගෙනම ලබන ශිෂ්‍යාවක්. මම අද මෙතනට ආවේ පාඩමක් ඉදිරිපත් කිරීමට. එම පාඩමේ නම ජෛව ලෝකයේ ඇසගිලි. අපි මුලින්ම බලමු පරිසරය කියන්නේ මොකක්ද කියලා. පරිසරය කියලා කියන්නේ අප ඇතුළු අපගේ වටපිටාව. මේ පරිසරයේ ජීවීන් මෙන්ම අජීවීන්ද ජීවත් වෙනවා. අපි දැන් බලමු කවුද ජීවීන් කවුද අජීවීන් කියලා. ජීවී ශුද්‍රජීවී ශාක සතු. දැන් අපි බලමු අජීවීන් කියන්නේ කවුද කියලා. පොත්, පෑන්, මේ අජීවීන් විදිහට අපිට පරිසරයේ තියෙන පණ නැති ඕනෑම දෙයක් යොදා ගන්නට පුළුවන්. දැන් අපි බලමු ශුද්‍රජීවීන් කියන්නේ කවුද කියලා. ශුද්‍රජීවීන් කියන්නේ පියවි ඇසුර නොපෙනෙන ඉතා කුඩා ජීවීන්. අපි සුත්‍රජීවීන්ට ඉංග්‍රීසියෙන් කියනවා මයික්‍රෝගනිසම්ස් කියලා. අපි දැන් සුත්‍රජීවීන් අඳිමු. පළවෙනියටම අපි අඳින්නේ ඇමීබා. ඊට පස්සේ පැරමීසියා. දැන් අපි අඳිමු ක්ලැමිඩොමොනාස්. මේ ක්ලැමිඩොමොනාස් කියන සුත්‍රජීවියට තමන් විසින්ම ආහාරය නිපද ගන්න පුළුවන්. දැන් අපි අඳිමු බැක්ටීරියා. දැන් අපි අඳින්නේ වෛරස්.
දැන් අපි යමු වෛරස් කියන්නේ මොනවද කියලා බලන්න. මේගොල්ලෝ ජීවීන්ගෙන්ම අජීවී ලක්ෂණ පෙන්නනවා. මේගොල්ලෝ ගොඩක් පුංචි හින්දා අපිට මේගොල්ලෝව බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. දැන් අපි යමු පියවැස කියන්නේ මොකක්ද කියලා බලන්න. පියවැස කියන්නේ ඇසට කිසිම උපකරණයක් සවි නොකොට නිරීක්ෂණය කිරීම. දැන් අපි බලමු අන්වීක්ෂය කියන්නේ මොකක්ද කියලා. අන්වීක්ෂ වර්ග දෙකක් තියෙනවා. මොනවාද මේ අන්වීක්ෂ වර්ග? පළවෙනි එක තමයි සංයුක්ත අන්වීක්ෂය, ආලෝක අන්වීක්ෂය. දෙවෙනි එක තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. මොකක්ද මේ අන්වීක්ෂය කියන්නේ? අන්වීක්ෂය කියලා කියන්නේ පියවැසෙන් නොපෙනෙන දේ නිරීක්ෂණය කරන උපකරණය. දැන් අපි බලමු ශාක කියන්නේ මොකක්ද කියලා. ශාක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒවා තමයි රූපීය ලක්ෂණ. රූපීය ලක්ෂණ වලට උදාහරණ කඳ, අතු, මුල්, ඵල, බීජ, පුෂ්ප. දැන් අපි බලමු ස්වභාවය අනුව කියන මාතෘකාව. ගස්, වැල්, වඳුරු, පැරැට්. දැන් අපි බලමු ජීවත් වෙන පරිසරය අනුව. භෞමික, ජලජ, කඩොලාන, වැරළබඩ.
අපි දැන් බලමු සතුනොත් මේ විදිහට කොටස් පහකට බෙදෙනවා. සතුන් පළවෙනි එක තමයි ජීවත් වෙන පරිසරය අනුව. භෞමික ජලජ වායව දෙවැනි එක බාහිර ලක්ෂණ අනුව. වර්ණය හැඩය උපාංග ඊගාව එක තමයි භෝජන ක්‍රමය අනුව. විකා ගිලීම නොවිකා ගිලීම යශෝරා වීම. ඊගාව එක තමයි භෝජන විලාසය. ශාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක. ඊගාව එක තමයි සංචරණ ක්‍රමය අනුව. ඇවිදීම දිවීම පිහිනීම පියාසර කිරීම
කරගෙන යන්න. මම මෙතනින් පාඩම නිවා කරනවා. ආයිබෝවන්. හොඳයි පුතේ. නිහින්සා දිල්හානි. ඉතාමත් ලස්සනට පාඩම කරලා තියෙනවා. ඇත්තටම හොඳයි පුතේ. පළවෙනිම පාඩම ජෛවලෝකයේ අසිරිය පන්තිය පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලම හිටියා. ශිෂ්‍යත්වය ලියලා ආපු දරුවෙක් අලුතෙන් 6 වසරට ආවේ. ඉතාම දක්ෂ දරුවෙක්. YouTube channel එකේ බැලුවොත් තේරෙයි මෙතෙක් කරපු සියලුම පරීක්ෂණ ටික ඉතාම කාර්යක්ෂමව ඉතාම නිවැරදිව තව කෙනෙක්ට හොඳටම පැහැදිලි වන විදිහට කරලා මට ඒවල තියෙනවා. ඒත් එක්කම පන්තියට හැමදාම සම්බන්ධ වෙනවා. දෙන වැඩ ටික ගානට කරනවා. හරි. එතකොට දැනුත් ඒ පාඩම ඉතා මනා ලෙස නේද? අපියරන්ස් එකෙන් ගත්තත් නේ සාරියක් එහෙම ඇඳලා නේ ඇත්තම ටීචර් කෙනෙක් වගේ ඇත්තටම. දැන් සමහරවිට මට මම මේ කල්පනා කරන්නේ දැන් මට කෝල් එකේද දන්නේ අපේ ආයතනයේට නේ ඔෆිස් එකට එයිද දන්නේ නිහින්සා ටීචර්ගේ පන්ති කවද්ද තියෙන්නේ මේ කාලසටහන එවන්න කියලා. එතකොට මොකද කරන්න කියලා තමයි මම මේ කල්පනා කරන්නේ දැන්. හරි. ඇත්තටම ගොඩක් හොඳයි පුතේ. ඇත්තටම ටීචර් කෙනෙක් වගේ චූටි ටීචර් කෙනෙක් වගේ හොඳයි පුතේ. ඇත්තටම ඊටාම දක්ෂයි. ඒ කියන්නේ හැම පැත්තටම දක්ෂතාවයේ තියෙනවා නේ. ඔකත් එක්තරා විදිහකට නේ කලාත්මක හැකියාවක් වගේ තමයි නේ. මොන හරි දෙයක් ඉදිරිපත් කරන එක ඊටාම හොඳට ඉදිරිපත් කරන එක. මේක තමයි දෙන්න පුළුවන් උපරිමය. මම හිතන්නේ අම්මත් උදව් කරලා තියෙනවා සෑහෙන්න පුතේ. ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේ Tamanට පුළුවන් උපරිමම එහෙම කරන එක. ඉතින් ඕක ඇත්තටම පුතේ ඕක රසවත්ව විද්‍යා විෂය ඉගෙන ගන්න. හරි හොඳම දෙයක්. එතකොට ඔයගලන්ට ඕක ඔහොම කරගෙන දිගටම ගියාම ඒ දරුවාට ඉතින් ආයි ඔය පළවෙනි පාඩම ආයි අමතක වෙන්නේ නැහැ පුතේ. වෙනම අමුතුවෙන් පාඩම් කරන දෙයක් නෑ. අපි අර කියන්නේ ඇඟේම තියෙනවා පාඩම. වෙන විශේෂයෙන්ම විභාගයට කලින් හොගාලා දවස පුරාම පාඩම් කරන්න දෙයක් නෑ ආයි. ඉතින් ඒකට ඔහොම මම පුරුදු කරාම පුතේ එක විෂයක් හරි උනන්දුවෙන් ලකුණු 90 ගාණක් වගේ ආපුවාම නිකම්ම අනිත් විෂයන් ටිකටත් ඒ ආසාව සහ ඒ හැකියාව නිකම්ම එනවා. එක විෂයක් හරි ගියා කියන්නේ. ඉතින් මට දෙන්න පුළුවන් උපරිම දේ ඔයගලන්ට විද්‍යාව පුළුවන් කරන එක. ඉතින් විද්‍යාව පුළුවන් කිරීම තුලින් මම හිතනවා ඔය වගේම පුතේ ඔයගොල්ලෝ අනිත් විෂයන් ටිකත් ඔය වගේම කාර්යක්ෂමව ගුරුවරයා කිව්වා හෝ නැතා හෝ හරි ඔය වගේ වීඩියෝ කරන්න, ප්‍රැක්ටිකල් කරන්න, ගණන් හදන්න, ප්‍රශ්න හදාන්න, තව ඉස්සරහට විද්‍යාවට පුතේ මේ වගේ තව වැඩපිළිවෙල ගොඩක් එකතු වෙනවා ඔයගලන්ට. නිකම්ම කටපාඩම් කිරීමක් නෙමෙයි. ඒක තමයි ස්මාර්ට් සයන්ස් කියලා කියන්නේ. හරි එතන පුතේ ගොඩක් හොඳයි නිහින්සා. ඉස්සරහටත් ඔය වගේ වැඩ ටික කරගෙන යන්න හොඳටම වැඩ ටික කරගෙන යන්න තවත් උනන්දුවෙන්. ඔකට පුතේ කාලයක් යනවා ඇත්ත. සැලකිය යුතු වෙලාවක් යනවා ඔකට. නමුත් ඒ කාලේ කවදාවත් අපරාධ වෙන්නේ නැහැ පුතේ. ඒ සැලකිය යුතු කාලයක් ගියා කියන එක ඒ වැඩේට ඒක ඇත්තටම මිල කරන්න බැරි කාලයේ ප්‍රයෝජනයට ගැනීමක්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාව ගියා හෝ ඒකට ගොඩක් මහන්සි වුණා කියන එක එහෙම ගැටලුවක් කරගන්න එපා පුතේ. ඇත්තටම ගොඩක් වටිනවා ඒක. ඉස්සරහා පාඩම් ටිකත් ඔය වගේම හොඳට කරලා දාන්න පුතේ. මතකෙන් පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න. හොඳයි දරුවා එහෙම මතකෙන් කරලා තියෙනවා. ගොඩක් හොඳයි පුතේ.